නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවක් මේ සඳහන් කරන්නේ. ගද්දූල බද්ද සූත්‍රය. ගද්දූල බද්ද සූත්‍රය කියලා කියන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි ග්‍රන්ථය. මේ දේශනාවේදී සඳහන් වන්නේ කුමක් පිළිබඳවද? ඔබ පිළිබඳව, මම පිළිබඳව, පුද්ගලයා සහ ඔහු බැඳී ඇති තණ්හාව, උපාදානස්කන්ධය. පුද්ගලයා, තණ්හාව, උපාදානස්කන්ධය කියන මේ කරුණු තුන පිළිබඳව තමයි සඳහන් වන්නේ. ගද්දූල බද්ද කියන එකේ අදහස තමයි සුනකෙක් දන්වලකින් බැඳලා කණුවකට ගැට ගැසී සිටිනවා. සුනකයා දන්වලකින් කණුවකට ගැට ගැසී සිටිනවා. අපේ ජීවිතයත් මේ සුනකයාගේ ජීවිතය වගේ. මේ දේශනාව පැහැදිලි කිරීමට පළමුවෙන් මෙහි මූලිකව සඳහන් වෙනවා අනමතග්ගෝයන් භික්කවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. මහණෙනි, මේ සංසාරය ආරම්භය කොතනද කියලා, పూర్ව කෙලවර කොතනද කියලා කියන්න බැරි තරම් අවිද්‍යා නීවරණයන්ගෙන් බැඳුණු, තණ්හා සංයෝජනයන්ගෙන් බැඳිලා ගමන් කරන මේ සත්වයාගේ මෙහෙම ගිහිල්ලා අවසන් වෙන දවසක් දකින්න බැරි තරම්. තණ්හාව මොන වගේ එකක්ද පින්නතුනි? මේ ජීවිතය ලේ මස් සහිත මේ ශරීරය දිරලා යනවා, මැරෙනවා. මේ ශරීරය දිරලා ගියත් ජීවිත දහස් ගණන්, ලක්ෂ ගණන් මේ ජීවිතය ගෙවිලා යනවා. එසේ සිඳිල බිඳිල ගියත් අවිද්‍යාවෙන් බැඳුණු, තණ්හාවෙන් වෙලුණු මේ ජීවිතය නිමක් නොවන ගමන් කරමින් පවතිනවා. මහා සමුද්දෝ උස්සසති විසුස්සති නබවති. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ මහා සමුද්‍රය, මේ මහා සාගරය සිඳෙන දවසක් එනවා. මහා සාගරය හිඳිලා ගියත්, මේ සතර මහා සාගරයේ ජලය හිඳිලා ගියත් පුද්ගලයා තුළ තියෙන තණ්හාව, පුද්ගලයාගේ තණ්හාව නම් සිඳිලා යන දවසක් එන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ ඒ වගේ දීර්ඝ ගමනක් තියෙනවා. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ උපාදානස්කන්ධ සහිත සත්වයා හට. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත්නි, කාලයක් එනවා මේ මහ පොළොව ගිනිගෙන සිඳෙන දවසක් එනවා. මේ මහ පොළොව නැති වෙන දවසක් එනවා. මහ පොළොව නැති වෙලා ගියත් පුද්ගලයා තුල පවතින තණ්හාවගේ නැතිවීමක් නම් දක්නට නැහැ. මහ පොළොව සිඳිලා ගියත්, පේන්නේ නැති තත්වයටපත් උනත්, දකින්න නැති ස්වභාවයටපත් උනත්, ඔබ තුල තියෙන, අප තුල තියෙන මේ තණ්හාව අහිමි වෙන දවසක්, ක්ෂය වෙන දවසක් එන්නේ නැහැ. කොහොම ගියොත්ද? තණ්හාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් වැසිලා යන මේ ගමන. භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මේ විදියට. සේයතාපි භික්ඛවේ සාගද්දූල බද්දෝ
දල්හේන කීලේවා තම්බේවා උපනිබද්දෝ තමේව කීලංවා තම්බංවා උපදහවති අනුපරිවත්තති ඒවමේව කෝ භික්ඛවේ අස්සුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී සඳහන් කරනවා සුනකයා දන්වලකින් ගැට ගසලා මහා කණුවකට බැඳිලා සිටිනවා. ඒ වගේ තමයි රූපයට බැඳුණු සත්වයාගේ ජීවිතය, තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ ජීවිතය. ගද්දූල බද්දෝ දල්හේන කීලේවා තම්බේවා උපනිබද්දෝ තමේව කීලංවා තම්බංවා අනුපරිදාවති. සදහවත් පින්නතුනි, මේ දේශනාව දහම් ඇස පහල කර ගැනීමට, නුවණ ඇස ඇති කර ගැනීමට මහෝපකාරී වන උතුම් දේශනාවක්. සුනකයා දන්වැලෙන් ගැට ගසලා කණුවක බැඳිලා සිටිනවා. මේ සුනකයා මේ කණුවට බැඳිලද, කණුව සුනකයාට බැඳිලද? නෑ, ඒ දෙකම නෙවෙයි වෙලා තියෙන්නේ. මේ දන්වැල විසින් තමයි සුනකයා සහ ගහ සම්බන්ධ කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්නතුනි, මේ සුනකයා දල්හේන කීලේන දැඩිව මේ දන්වැලෙන් මේ කණුවේ ගැට ගහලා තියෙනවා, බැඳිලා තියෙනවා. ඒ මේ ගැට ගහලා තියෙන උල වේවා කණුව වේවා මේ බල්ලා läගලා ඉන්නේ මේ කණුව වටේට. මේ සුනකයා ඇවිදිනවා නම් ඇවිදින්නේ මේ කණුව වටේට. මේ කණුවෙන් එහා ජීවිතයක් සුනකයාට නැහැ. ඒ වගේ පින්නතුනි, පුද්ගලයාත් තණ්හාවෙන් රූපයට බැඳිලා ඉන්නේ. පුද්ගලයා තණ්හාවෙන් විඳීමට බැඳිලා ඉන්නේ. පුද්ගලයා තණ්හාවෙන් හඳුනා ගන්න දෙයට බැඳිලා ඉන්නේ. පුද්ගලයා තණ්හාවෙන් චේතනාවට බැඳිලා ඉන්නේ. පුද්ගලයා තණ්හාවෙන් දැනගන්න දෙයට බැඳිලා ඉන්නේ. පින්නතුනි, පුද්ගලයා තණ්හාවෙන් රූපයට බැඳිලා සිටිනවා. පුද්ගලයා තණ්හාවෙන් ශබ්දයට බැඳිලා සිටිනවා. පුද්ගලයා තණ්හාවෙන් රසයට බැඳිලා සිටිනවා. පුද්ගලයා තණ්හාවෙන් පහසට බැඳිලා සිටිනවා. පුද්ගලයා තණ්හාවෙන් මනසට දැනෙන අරමුණු වලට බැඳිලා සිටිනවා. මේ තණ්හාවෙන් තමයි බැඳිලා සිටින්නේ. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සිත් ගන්නා වූ රූපයට බැඳෙනවා. ශබ්දයට බැඳෙනවා. ගන්ධ සුවඳට බැඳෙනවා. රසයට බැඳෙනවා. පහසට බැඳෙනවා. ගිජුකම ඇති කලෙහි මොකද වෙන්නේ? බැඳීම ඇති වෙනවා. තණ්හාව ඇති විට බැඳීම ඇති වෙනවා. තණ්හාව නැති විට බැඳීම නැති වෙනවා. පින්නතුනි, පුද්ගලයා කියලා කියන්නේ පුද්ගලයාට. පින්නතුනි, මෙතෙන්දී සුනකයා කියලා කියන්නේ පුද්ගලයාට. ඒ කියන්නේ ඔබට හෝ මාහට. පුද්ගලයා බැඳෙන්නේ කුමක් ඇති කලෙහිද? අවිද්‍යාව ඇති කලෙහි. එහෙම නැත්නම් තණ්හාව ඇති කලෙහි. එහෙම නැත්නම් ගිජුකම ඇති කලෙහි
රූපයට බැඳෙනවා. ඉතින් පුද්ගලයාට උපමා කරේ මේ ශුනකය. තණ්හාවට උපමා කළේ මේ දන්වැල. රූපයට උපමා කළේ මේ ගස. මේ ගස විතරක් නෙමෙයි පින්නතුනි, මේ කනුවට උපමා කළේ පංචකාමයට. පංචකාමයටයි පුද්ගලයා බැඳෙන්නේ. පංච උපාදානස්කන්ධයටයි පුද්ගලයා බැඳෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ බල්ලා මේ පුද්ගලයා පහුරු ගාන්නේ මේ දන්වැලේ දිග ප්‍රමාණයේ සිට පමණයි. මේ සුනකයාට ගමන් කළ හැක්කේ මේ දන්වැලේ දුර ප්‍රමාණයට පමණයි. ලගින්නේ මේ කණුවේ වටේ ප්‍රමාණයට පමණයි. උඩුබුරන්නේ මෙහි සිටගෙන. ඉතින් පුද්ගලයා අඬන්නේ, වැළපෙන්නේ රූපය හමුවේ. රූපය හමුවේ තමයි සතුටු වෙන්නේ. රූපය අහිමි වීමෙන් තමයි දුකටපත් වෙන්නේ. සුනකයා එසේ läග සිටින්නාසේ ඒකම පතන්නාසේ පින්නතුනි පුද්ගලයාත් තණ්හාවෙන් බැඳිලා රූපය ප්‍රාර්ථනා කරනවා, ශබ්දය ප්‍රාර්ථනා කරනවා, ගන්ධ සුවඳ ප්‍රාර්ථනා කරනවා, රසය ප්‍රාර්ථනා කරනවා, පහස ප්‍රාර්ථනා කරනවා, විඳීමම ප්‍රාර්ථනා කරනවා, හඳුනා ගැනීමම ප්‍රාර්ථනා කරනවා, චේතනාවම ප්‍රාර්ථනා කරනවා, දැනගන්නා දේම ප්‍රාර්ථනා කරනවා. සංසාරේ ගමන් කරන හේතුව තමයි මේ රූපයට ඇති ගිජුකම. ලෙඩ වෙන ජීවිතයක් නැවත ලබා ගන්නට ඇති හේතුව තමයි මේ රූපයට ඇති ගිජුකම. මරණයටපත් වෙන්න ජීවිතයක් යලිත් ලබා ගන්න හේතුව තමයි මේ රූපයට ඇති ගිජුකම. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි තිරිසන් ලෝකේ කරා ඇදගෙන යන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි പ്രേත ලෝකයට කැඳවාගෙන යන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි සතර අපායට බැඳගෙන යන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි අදහස් මතවාද වලට බැඳිලා යන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි පුද්ගලයා වාද විවාද කරගන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා තමයි ගහමරා ගන්නේ, යුද්ධ ඇති කරගන්නේ, දඬු මුගුරු වලින්, අවියාවද වලින් පහර දෙන්නේ. මේ රූපයට ඇති ගිජුකම නිසා, විඳීමට ඇති ගිජුකම නිසා, හඳුනා ගන්නා දේට ඇති ගිජුකම නිසා, චේතනාවට ඇති ගිජුකම නිසා, දැනගන්නා දේ කෙරෙහි ඇති ගිජුකම නිසා. ඉතින් මේක තේරුම් ගන්න උත්සාහ කළොත් ඔබට නිවෙන්නට පුළුවන්. ඔබට ඔබ තුල සැනසීම උදා කර ගන්නට පුළුවන්. ගද්දූල බද්ද සූත්‍රය ඔබගේ දහම් ඇස උපදවා දෙන, ඥානය සාක්ෂාත් කළ දෙන, නොලැබූ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නට පුළුවන් උතුම් දේශනාවක් තමයි පින්වත් ඔබහට අද දවසේ දේශනා කරන්නේ. ගද්දෝල බද්දෝ දල්හේ කීලේවා තම්බේවා උපනිබද්දෝ තමේවං සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මය අහලා නැති, සත්පුරුෂ ධර්මෙහි අදක්ෂ පුද්ගලයාගේ අවිද්‍යාව වැඩෙනවා, තණ්හාව පෝෂණය වෙනවා. පින්වත් ඔබට උතුම් දහම් ඇස සලසාගෙන මේ ශ්‍රී සද්ධර්මය අත්විඳින්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.